ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනේ ඉන්න ගොඩක් කතාබහට ලක් වෙන චරිතයක් ගැන. ඔව් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගැන. හරියටම හරි. අපි අතේ තියෙනවා ලිපි කිහිපයකුයි සමාජ මාධ්‍යවල පෙළවුණු අදහස් වගයකුයි. ඉතින් මේ මූලාශ්‍රය ඇසුරින් අපි බලමු පොදු ජනතාව අතරේ එතුමා ගැන මොන වගේ අදහස්ද තියෙන්නේ මොන වගේ මතවාදද ගොඩනැගිලා තියෙන කියලා. ඒක හොඳයි. මොකද ඇත්තටම එතුමා දිහා බලන විදිහ ගොඩක් ඒ කියන්නේ පරස්පරයි. සමහරු හරිම බලවත් චරිතයක් විදිහට දකිනවා. ඔව්. තවත් අය බොහොම විවේචනාත්මක ඇහැකින් බලන්නේ. ඇත්ත. ඉතින් මේ දෙබිඩි ස්වභාවයට හේතු මොනවද? ඒක කොහොමද බලපාලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න එක තමයි අපේ අරමුණ. හරි. අපි නම් පටන් ගන්න කලින් පොඩි හැඳින්වීමක් කරමු දෙතුමා ගැන. ඔව් ඒක හොඳයි. 1986 තමයි උපන්නේ. පෞල් සම්බන්ධය කවුරුත් දන්නවා. හිටපු ජනාධිපති අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පුත්‍රයා. අධ්‍යාපනය ගැනත් පොඩ්ඩක් කියමු නේද? ඔව්. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් තමයි මූලික අධ්‍යාපනය. ඊට පස්සේ කාඩිෆ් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධියක් අරගෙන තියෙනවා. දේශපාලනයට එන්නේ 2010 දී නේද? ඔව් 2010 හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තීරපත් වෙනවා. පස්සේ 2020 ඉඳන් 2022 වෙනකම් යෞවන හා ක්‍රීඩා මාත්‍යවරයා විදිහට හිටියා. හරි. එතකොට ඔය කියන පෞල් පසුබිම රාජපක්ෂ කියන නම ඒක අර ධනාත්මක ප්‍රතිරූපයට ලොකු හේතුවක් වෙලා තියෙන බව මූලාශ්‍රවලත් සඳහන් වෙනව නේද? අනිවාර්යෙන්ම ඒ දේශපාලන උරුමය ඒ නමේ බලපෑම ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. විශේෂයෙන්ම ගම්බදව. ඔව්. විශේෂයෙන්ම ග්‍රාමීණ ප්‍රදේශවල එතුමාට යම් ජනප්‍රියත්වයක් ආධාර කරුවන් පිරිසක් ඉන්න බව පේනවා. මූලාශ්‍රවල ඒක පැහැදිලිව තියෙනවා. සමහරු අනාගත නායකයෙක් විදිහට බලපොරොත්තු තියන් ඉන්නවා වගේ අදහසකුත් තියෙනවා නේද? අර තරුණකම බලවත් බව වගේ කාරණාත් එක්ක. ඒ අදහසක් තියෙනවා. ඒක අර ධනාත්මක පැත්ත. ඒත් මූලාශ්‍රවල ඒ වගේම තදින්ම ඉස්මතු වෙනවා අනික් පැත්ත. ඔව්. රාජපක්ෂ පාලනයට එල්ල වුණු දූෂණ චෝදනා බලය අයුතු ලෙස පාවිච්චි කළා කියන චෝදනා ඒවත් එක්ක එතුමාව සම්බන්ධ කරන එක. මේවටින් මූලාශ්‍රවල සඳහන් වෙන චෝදනා හැම එකක්ම උසාවියෙන් ඔප්පු වෙච්ච දේවල්ම නෙවෙයි. ඇත්ත. ඒක පැහැදිලිව කියන්න ඕන. ඒත් මේ චෝදනා සමාජ කතිකාවතේ තියෙනවා. ඒ වගේම අර 2022 ආර්ථික අර්බුදය ඔව්. ඒක ලොකු කඩයිමක්. එකටත් වගකීමක් පැවරෙනවා කියන අදහස විශේෂයෙන් සමාජ මාධ්‍ය පැත්තේ එහෙම තදින්ම තියෙනවා. අර සමාජ මාධ්‍ය ගැන කියද්දි මට මතකුනේ X එකේ, ඒ කියන්නේ ඉස්සර Twitter එකේ තිබ්බ පෝස්ට් එකක් ගැනත් මූලාශ්‍රවක තිබ්බා. මොකද්ද ඒ? අර රට හදන්න බැරි වුණත් නම නිසා ජනප්‍රියයි වගේ අදහසක්. ඔව්. ඒකෙන් පේනව නේද අර පවුලේ නම මත විතරක් යැපෙනවා කියන විවේචනය කොච්චර තදින් තියෙනවද කියලා. ඒක විශේෂයෙන්ම නාගරික පැත්තෙන් සමාජ මාධ්‍ය පාවිච්චි කරන අර අතරේ වැඩියෙන් තියෙන අදහසක් වගේ. ඔව්. ඒ වගේන 2022 අරගලය. ඒ මහජන විරෝධතා ඒවා එතුමාගේ වගේම පවුලේ ප්‍රතිරූපයටත් ලොකු බලපෑමක් කළා. ඒක මූලාශ්‍රවල පැහැදිලිවම කියනවා. හැබැයි ඉතින් ඒ අතරෙම පේනවා එතුමාත් උත්සාහ කරනවා Tamanගේ ප්‍රතිරූපය විශේෂයෙන් තරුණීන් අතරට යන්න. සමාජ මාධ්‍ය හරහා. ඔව්. X වගේ ඒවා ගොඩක් සක්‍රියව පාවිච්චි කරනවා. Tamanගේ වැඩ හමුවීම් ගැන නිතරම දානවා. ඒකෙන් අලුත් පිරිසක් එකතු කර ගන්නවද නැත්නම් ඉන්න අයව තියාගන්න උත්සාහ කරනවද? අන්න ඒක තමයි ප්‍රශ්නේ. මූලාශ්‍රවලෙන් යම් ඉංගියක් එනවා ඒක දැනට ඉන්න ආධාරකරුවන්ව තව ශක්තිමත් කරන එකට වැඩියෙන් බර වෙලා වගේ කියලා. අර විවේචනය කරන අයගේ අදහස් වෙනස් කරන්න ඒක කොච්චර සාර්ථකද කියන එක කියන්න අමාරුයි. එතකොට ඉතින් පැහැදිලි නේද මේ මූලාශ්‍ර ඔක්කොම එකට අරන් බලපුවාම නාමල් රාජපක්ෂ ගැන එකම බහුතර මතයක් කියලා එකක් හොයන්න හරි අමාරුයි. ඇත්තටම එක පැත්තකින් අර පරම්පරාවෙන් එන බලය පක්ෂපාතීත්වය අනික් පැත්තෙන් ඔය චෝදනා අර්බුදයේ බලපෑම දැඩි විරෝධය. ඔව් මේ දෙකම එකට තියෙනවා. ඒ බෙදීම තමයි ප්‍රධානම දේ. BBC සිංහල සේවයේ ලිපි එකක් තිබ්බනේ අර අතීත වැරදි හඳුනාගෙන ඉස්සරහට යන්න හදනවා වගේ දෙයක්. ඔව් එහෙම උත්සාහයක් තියෙනවා කියන එක ගැන සඳහන් වෙලා තිබුණා. ඒ කියන්නේ පාඩම් ඉගෙනගෙන ඉදිරියට යන්න උත්සාහ කරන බවක්. හැබැයි ඉතින් ඒක කොච්චර අවංකද කොච්චර සාර්ථක වේද කියන එක ඉතින් අනාගතයේදී තමයි බලන්න වෙන්නේ. මොකද ලංකාවේ දේශපාලන වාතාවරණේ තාමත් හරිම බෙදිලායි තියෙන්නේ. එහෙම බෙදුණු වටපිටාවක අර නැතිමුණු විශ්වාසය ආයේ ගොඩනගා ගන්න එක ලොකු අභියෝගයක් වෙන්නේ නැති. අනිවාර්යෙන්ම. එනු සාරාංශයක් විදිහට ගත්තොත් අද අපි බලපු මූලාශ්‍රය අනුව පැහැදිලි නාමල් රාජපක්ෂ කියන්නේ ලංකාවේ සමාජය ඇතුලේ ගොඩක්
බෙදුණු මතවාද ඇති කරන චරිතයක්. ඔව්. එක පැත්තකින් පාරම්පරික බලය, ග්‍රාමීය සහයෝගය, අනික් පැත්තෙන් බරපතල චෝදනා, නාගරික විරෝධය. මේ දෙකම එතුමා වටා තියෙනවා. හරි. ඒතකොට මේ සාකච්ඡාව අවසානයේ හිතන්න දෙයක් ඉතුරු වෙනවා. මේ වගේ දැඩි විදිහක බෙදුණු මතවාද තියෙන එක පැත්තකින් ලොකු සහයෝගයක්කුත් අනික් පැත්තෙන් ලොකු විරෝධයක්කුත් තියෙන දේශපාලන චරිත ලංකාවේ අනාගත දේශපාලනයට කොහොම බලපාවේද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ බලපෑම දිගටම තියෙයිද? එහෙම නැත්නම් අර પરම්පරාවෙන් එන දේශපාලනයේ මත විතරක් එක රැඳෙයිද? නැත්නම් වෙනස් වෙන ජනමතයත් එක්ක විශේෂයෙන්ම අර තරුණ પરම්පරාවේ අදහස් එක්ක මේ බලේ ටිකින් ටික අඩු වෙලා යයිද? ඒක ඉතින් ඉදිරියට බලන්න ඉන්න වෙන දෙයක්. ඔව්. ඒක කාලයත් එක්ක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ.